මේ අලුත් ඉමේජ් මොඩල් එකක් තියෙනවා ජෙනරේටර් එකක්. මේක දැන් ඇවිල්ලා ඉතින් මාස 3ක් 4ක් වගේ වෙනවා. ඒක try කරලා බලමු. ඒකේ මේ ගොඩක් හොඳ feature එකක් තියෙනවා. මේ අපිට drag කරලා දාන්න පුළුවන් image එක. දාලා එතකොට ඒකෙන් prompt එක ගන්න පුළුවන් ලේසියෙන්ම. මේක තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. මේක මෙතන උඩ අපිට එක්ස්ප්ලෝර් එකේ ගිහලා තව කට්ටිය හදපු ඒවා බලන්න පුළුවන්. ඒකට මේක රියලිස්ටික් පැත්තට තමයි පොඩ්ඩක් පුෂ් කරන්නේ. මේක අපිට ෆ්‍රී යූස් කරන්න පුළුවන් ඩේලි ක්‍රෙඩිට්ස් 20ක් හම්බ වෙනවා සහ මාරික්මන්ට මේ වීඩියෝ මේ ෆොටෝස් එහෙම හැදෙනවා. ඉතින් ෆොටෝස් කීයක් ඕනේ කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. සමහර මම නම් 2 දාගෙන ඉන්නේ. ඉතින් aspect ratio එක සිලෙක්ට් කරන්න පුළුවන්. මේ enhance බටන් එකෙන් වෙන්නේ දෙන prompt එක ගොඩක් කෙටි එකක් වගේ නම් enhance on කරලා තියෙන එක හොඳයි. ඒකට එයාලගේ ඇතුලේ මොඩල් එකෙන් මේ තව කීවර්ඩ් සෙට් කරලා ඒක පොඩ්ඩක් රිෆයින් කරලා ලස්සන අවුට්පුට් එකක් දෙනවා. අලුත් ගොඩක්ම හරියට එක්සැක්ට්ලි ඕන දේ දන්නවනම් දිගට ඩීටේල් ප්‍රොම්ප්ට් එකක් දෙනවනම් මේක ඔෆ් කරලා තිබ්බම ඔයා දෙන එකට අදාළ තමයි එන්නේ. ඒක වෙනම රිෆයින් වෙන්නේ නැතුව. අපි බලමු ඉමේජ් එකක් මේකට drag and drop කරලා. මම මේ Fox ගේ ඉමේජ් එක මේකට drop කරනවා. drop කරාම ඒක වගේම එකක් නෙමෙයි එන්නේ. සමාන පොඩ රියලිස්ටික් වගේ තියෙන එකක් එනවා. ඔත් අපිට ඒකෙන් අර prompt එක ගන්න පුළුවන් ටක් ගාලා. මේක මේ processing කියලා කියන්නේ එතන මේ upload වෙන යන time එක නෙමෙයි. යාලා image එකත් එක්කම හදලා දෙනවා. සමහර මෙච්චර වෙලාවක් යන්නේ අපි මේ prompt එකේ ගහලා දෙයක් ගත්තා මේ. ඒ හා සමානම එකක් වගේ ආවා. දැන් මේකේ මෙහෙම එකක් ක්ලික් කරලා මේ image එක ක්ලික් කරලා මෙතන edit prompts ගියාට පස්සේ එතන prompt එක තියෙනවා. ඔයාලා මේක copy කරලා තව මොකක් හරි මේ image generator එකක මේක paste කරන්න පුළුවන්. අපි මේක image effects එකේ ගන්න. image effects එකේ Imagen 4 කියන එකත් release වෙන්න තියෙනවා. ඉතින් සමාන වගේ vibe එකකින් එන එකක් ඇවිල්ලා තියෙනවා. prompt එක ගන්න ලේසි වෙනවා. දැන් තව ප්‍රධාන දෙයක් තියෙනවා. දැන් හිතන්න මේ අපිට මේ image එකේ පොඩි changes කරගන්න ඕන නම් type කරාට පස්සේ ඒක එහා සමාන අපේ කියන දෙයට සමාන දෙයක් කළා ඒක. උදාහරණයකට මේක අපිට රතු පළයකින් වගේ ඕන නම් මේකේ red turn into red වගේ දාන්න පුළුවන්. මේක output එකට ඉක්මනට වෙනවා prompt එකෙන් ගන්න. මම මෙතන enhance out කරලා තිබ්බේ. better. හරි වාසිය තියෙනවා.